මම අද යන්නේ අලුත් කෑමක් හදන්න. මේක මම දන්නේ නැහැ කට්ටිය කාලා තියෙනවද කියලා. මම නම් දන්නේ නැහැ. මට නැන්ද කෙනෙක් තමයි කිව්වේ. hello guys, good morning. අද මම මේ වීඩියෝ එක පටන් ගන්නේ මම ආසම කරන දෙයකින්. මම ආසම දේ තමයි උදේ පාන්දර නැගිටලා මෙන්න මේ විදිහට හරිම ලස්සනට හිත නිදහසේ බුදුන්ට පහන තියන්න. ඉතින් මට අද ආසාවක් ආවා බුදුහාමුදුරන්ට පහන තියද්දි සුදු එකක් නැදගෙන පහන තියන්න ඕනේ කියලා. ඒක නිසා මම දෙන්න නැගිටලා ලස්සනට පිරිසිදු වෙලා මෙන්න මේ විදිහට සුදු එකකුත් ඇඳගෙන දැන් මේ පහන් තියන්න තමයි ලෑස්ති වෙන්නේ. මට පොඩි කාලේ ඉඳලම පුරුද්දක් තිබුණා අනිවාර්යෙන් උදේට පහන් තියන්න. ඉස්සර මම ඉස්කෝලේ යද්දී අනිවාර්යෙන් පහන් තියලා තමයි යන්නේ. මෙච්චර ලස්සනට පිළිවෙලට පහන් තියන්න බැරි වුණත් මම අනිවාර්යෙන් පහනයි හඳුන් කෝරුයි පැන් එකකුයි හරි තියලා තමයි යන්නේ. අපි දවස පටන් ගන්න උදේනේ. ඉතින් මේ දවස පටන් ගද්දී අපි අදහන ආගම අනුව ආගම අදහලා පහන තියලා ආගමෙන් අපි ආශිර්වාද අරගෙන දවස පටන් ගන්නවා නම් මම හිතනවා අපිට ඒ දවස ගොඩාක් ලස්සනට ගත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම දවසක් තුළ අපිට ගොඩාක් බලාපොරොත්තු තියෙනවානේ. අපේ අනාගතයට ප්ලෑන් එක ඉන්නේ අපි මේ අද දවසේ කරන දේවල් වලින්. ඉතින් මේ අද දවසේ කරන දේවල් ලස්සනට කරගන්න, ඒ දේවල් සාර්ථකව කරගන්න මම හිතනවා උදේට පහන් තියන එක ගොඩාක් වැදගත් ඇති කියලා. මම මේ විදිහට පහන තියලා දැන් මම කරන්න යන්නේ මට පොඩි ආසාවක් ආවා මට පුළුවන් විදිහට ඉගෙන ගන්න ආස හැබැයි ඉගෙන ගන්න ගොඩක් අමාරුතා තියෙන ළමයි ටික දෙනෙක්ට පොත්පත් දෙන්න ඕනේ කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි මේ ආත්මෙදි මට මෙහෙම ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම කවදාම හරි ආත්මවල වල ඉගෙන ගන්නට උදව් කරලා ඇති කියන එක. ඉතින් ඇත්තටම හිතන්නකෝ අද සමාජේ වුණත් අකුරක්වත් කියව ගන්න බැරි කට්ටිය ඉන්නවනේ. ඉතින් මේ කට්ටිය අතරින් අපිට මෙච්චර හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි මොනම හරි ආත්මික ගොඩාක් පින් කරලා තියෙන නිසා. ඉතින් මට හිතුණා ඒ වගේම මේ ආත්මෙදි ඉගෙන ගන්න පුළුවන්, ඉගෙන ගන්න ආසාව තියෙන, ඒ වගේම ඉගෙන ගන්න අමාරුතාව තියෙන අයට මට පුළුවන් විදිහට පුංචිම හරි උදව්වක් කරන්න ඕනේ කියලා. අද දවසේ කියන්නේ මට ගොඩාක් පිසි දවසක්. මොකද මට ඕඩර්ස් දෙකක් තිබුණා. ඕඩර්ස් දෙකට දැන් මම මේ ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ ඕඩර්ස් දෙකට පොකී හදන ගමන් අපි චුට්ටක් අපි ගැන කතා කරමුකෝ. අපිට මේ ලැබිලා තියෙන ජීවිතය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මට නම් හිතෙන්නේ අපිට මේ ලැබිලා තියෙන්නේ ඉතාමත් කෙටි ඒ වගේම අපි හිතන්නේවත් නැති වෙලාවට වෙනස් වෙන්න පුළුවන් ජීවිතයක් කියලා. ඉතින් මේ ජීවිතය ඇතුළතදී අපි හැමෝම මොනවාම හරි දෙයක් බලාපොරොත්තුෙන් දුවනවනේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපිට අමතක වෙනම දේ තමයි සතුටින් ඉන්නවා කියන එක. ගොඩාක් වෙලාවට අපි ජීවත් වෙන්නේ වෙනත් අයව සතුටු කරන්න. එහෙම නැත්නම් සමාජය අපෙන් බලාපොරොත්තු වෙන රූප රාමු වලට කොටු වෙලා. ඒ වුණාට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ ජීවිතයේ ප්‍රධාන චරිතය අපි වෙන්න ඕනේ. අපි කරන්න ඕනේ අපි ආස දේවල්. ඔයා හිතන්නකෝ අපිට මොනවාම හරි දෙයක් ගන්න ආසාවක් තියෙනවා කියලා. හැබැයි අපි ඒ දේ ගන්න නැතුව ඉන්නව නේද? සමහර වෙලාවට අපිට ඒ දේ ගන්න සල්ලි නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයට කියලා සල්ලි ඉතුරු කරන්න ඕන නිසා වෙන්න පුළුවන්. ඒ වුණාට සල්ලි කියන්නේ ඉතුරු කරන්න විතරක්ම තියෙන දෙයක් නෙවෙයි. අපි සල්ලි කියන්නේ ගොඩාක් මහන්සි වෙලානේ. ඉතින් වෙන සල්ලි පොතේ දාගෙන පොතේ පුරවගෙන අපි ආස දෙයක්වත් ගන්නේ නැතුව අපි ඔහේ ජීවත් වුණොත් අපි කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් තියනවද? අපිට සතුටින් ඉන්න සල්ලි කියන දේ මොන නැහැ. අපිට පුළුවන් නිදහස් පරිසරයකට ගිහිල්ලා වතුර එකක් හරි බිබී පොතක් කියවන්න. ඉතින් මම ඇත්තටම හරිම ආසයි හිත නිදහස් වෙන මේ වගේ පරිසරයකට ගිහිල්ලා පොතක් කියවන්න. අද දවසේ මට ගොඩාක් වැඩ තියෙන දවසක් කියලා කිව්වනේ. ඉතින් ඒක නිසා තමයි මගේ පුංචි වැඩ ටිකක් ඉවරුනාට පස්සේ මම මේ විදිහට මගේ ඔළුව නිදහස් කරගන්න දෙයක් කරන්නේ. මේ විදිහට මගේ පොත කියවලා ඉවර වෙලා මම දැන් මේ වීඩියෝ එකක් කරන්න තමයි මම අද ඔයාලට පෙන්නන්නේ රුපියල් 1200කට ඔයාලට අපෙන් ගන්න පුළුවන් ෆ්‍රොක්ස්. ඉතින් මෙන්න මේ ෆ්‍රොක් වල
මෙන්න මේ දෙන සයිස් එකේ මෙන්න මේ කලර් එක විතරයි තියෙන්නේ. මෙන්න මේක ගන්න පුළුවන් ඔයාලට 1200කට. මේක 2XL. මෙන්න මේ කලර් එක තියෙන්නේ. ආයෙ ඔයාලට මෙන්න මේක ගන්න පුළුවන්. මේක 2XL. මේකත් මේ කලර් එක තියෙන්නේ 1200යි. මේක තුන් කාල වගේ තමයි තියෙන්නේ. මේක නම් රුපියල් 950යි, ඩිලිවරි 350යි. මේක ටයිට් එකක්. මේකත් 2XL වෙනකන් ඔයාලට අඳින්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ෆ්‍රොක්ස් දෙක, මෙන්න මේක XL තමයි මේ දෙකම තියෙන්නේ. මෙන්න මේ කලර්ස් දෙකෙන් ගන්න පුළුවන්. මේ දෙකත් තියෙන්නේ රුපියල් 1200ක් විතරයි. ඉතින් මේවා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ ස්ක්‍රීන් එකෙන් දාන්නම් නම්බර් එක. ඒකට WhatsApp මැසේජ් එකක් එවන්න. මගේ බිස්නස් එකේ වීඩියෝ එකක් කරලා ඉවර වෙලා මම මේ අමුතු කෑමක් හදන්න යනවා. ඔයාලත් එන්නකෝ. මම අද යන්නේ අලුත් කෑමක් හදන්න. මේක මම දන්නේ කට්ටිය කාලා තියෙනවද කියලා. මම නම් දන්නේ නැහැ. මට නැන්ද කෙනෙක් තමයි කිව්වේ මේ රඹුටන් චට්නි වගේ හදලා කනවා කියලා. ඉතින් මම රඹුටන් ටිකක් ගත්තා. ඒවන රඹුටන් තමයි මේ බාන්නු. චූටි මම ඒවා ගත්තේ මේක හදන්න හින්දා. මම ඉතින් මේකේ ගොඩක් හදන්නේ පොඩ්ඩක් හදලා බලන්නේ. මොකද කන්න පුළුවන් වේද කියලා දන්නේ නැහනේ. මම ඔය මේ ජම්බු අච්චාරු එහෙම තිබිලා කාලා තියෙනවා. මට ඒවා කන්න බෑ. ඒක නිසා ඉතින් මේක කන්න පුළුවන් වේද බැරි වේද කියලා දන්නේ නැති නිසා පොඩ්ඩක් හදන්නේ. අපි එනම් බලමුකෝ මේක හොඳට එයිද රස වෙයිද කියලා. ඔයාලා හදලා තියෙනවා නම් කාලා තියෙනවා නම් කියන්න මේක කොහොමද රසයිද හොඳයිද කියලා. අපි අද හදමු. මම රඹුටන් පොඩ්ඩයි හදාගත්තේ මුලින්ම හදලා බලන්න ඕනේ කන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් හදාගන්න. දැන් අපි හදමුකෝ. අපි මේකට සීනි දාලා සීනියකට වතුර ටිකක් දාලා මිරිස් ටිකකුත් දානවා. ගොඩක් දාන්න එපා මිරිස්. සාමාන්‍යයෙන් කාණ්ඩ වලට තේරෙනවනේ ඉතින්. අන්න මේ විදිහට සාමාන්‍යයෙන් ගානට දාන්න. ඊට පස්සේ මේකට ගම්බිරිසුත් දාන්න ඕනේ. ඒවත් ඔයාලට සාමාන්‍යයෙන් ගානට දාගන්න. මේක චුට්ටක් මේ මික්ස් වෙද්දි රස බලලා රසට දාගන්න පුළුවන් ඉතින්. ලුණු ටිකකුත් දාගන්න. මේක අර හදන්නේ නෙල්ලි හදන්නේ අපි නෙල්ලි අච්චාරු. අන්න ඒ විදිහටම තමයි ඉතින්. මට නැන්ද කෙනෙක් කිව්වා. ඊට පස්සේ මම ෆෝන් එකෙන් චුට්ටක් බැලුවා. ඉතින් එක විදිහට තියෙනවා සීනි විතරක්ම දාලා හදන විදියක් තියෙනවා. හරිද? මේක මෙහෙම හැදලා මේක මේ ඇටට කන්න පුළුවන්ලු කියලා තමයි කිව්වේ නම් ඒ නේද? චුට්ටක් තැම්බුන අපි දැන් දාගමු. මම චුට්ටක් මේක මික්ස් එක බැලුවා. සීනි මිරිසුයි ගානට වගේ තිබුණා. බලමු අපි තව ටිකකින්. මෙන්න මෙහෙම තමයි දැන් තියෙන්නේ. රඹුටන් ටික මේ විදිහට හැදෙනවා. මේක ටිකක් වෙලාවක් තියන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි රඹුටන් ටික තියෙන්නේ. මෙන්න මේ විදිහට වතුර ටිකක් තියෙද්දි තමයි රඹුටන් දාන්න ඕනේ. එතකොට තමයි මේක ඇටෙත් කන්න පුළුවන්ලුනේ. හොඳට මේ හපන්න පුළුවන් වෙන්නේ. කාලා බලමුකෝ අපි ඉතින්. මෙන්න දැන් මේකෙදි මේ විදිහට තියෙනවා. පැණි ටිකක් නිමුණාම අත් හිදෙන නිසා මම ලිප ඕෆ් කරා. බලමු අපි නිමුණාම කාලා. මේක දැන් මෙන්න මේ විදිහට හැදිලා අපි එකක් කාලා බලමු. මේ රඹුටන් ටික හැදිලා තියෙන්නේ. රඹුටන් තිබුණටත් වැඩිය චූටි වෙනවා මෙන්න හැදුවාම. අපි එකක් කාලා බලමු කොහොමද කියලා. තාම රස්නේ. අවුලක් නැහැ හොඳයි. හැබැයි තාම රස්නේ. ඒ හින්දා කාලා බලන්න දියන්නේ. ඇත්තට මේක වෙන රහයි. ඒ කියන්නේ මේක හදුවාම රඹුටන් ඇටේ තැම්බෙනවනේ. තැම්බිලා රඹුටන් ඇටෙත් හැපෙනවා. හැපෙන නිසා මේ ඇටේ කිරි රහක් එනවා.
ඒ කිරි රහත් එක්ක මේ අතරම රසයි. මාර රහයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මාරම රසයි මේ අර රඹටනුයි සීනි මිරිසුයි ගම්මිරිසුයි එක්ක මේ රසයි. හදලා බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම. දැන් මම මේක හදලා ඉවරයි. දැන් යන්න ඕනේ නාන්න. අද අපි ඇලෙන් නාන්න යන්නේ. දැන් ඉතින් අපි ඇලෙන් නාන්න යන්කෝ. අපි නාන ගමන් ආයෙත් පොඩ්ඩක් අපේ කතාවට එමුකෝ. ඉතින් මම ඔයාලත් එක්ක කතා කර හිටියේ ඔයාලා ආස දෙයක් කරන්න කියන එක. ඇත්තටම මේ ජීවිතයේ තියෙන වාට විඳින්න. මේ විඳින්න තියෙන ජීවිතයේ ඔයා ආස දෙයක් කරන්න උත්සාහ කරන්න. ඔයා ආස දෙයක් ගන්න උත්සාහ කරන්න. මේ ජීවිතේ සතුටින් ඉන්න එකේ වගකීම තියෙන්නේ ඔයාට. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාට ආදරය කරොත් විතරයි මුළු සමාජෙම ඔයාට ආදරය කියන දේ ලැබෙන්නේ.